කියන්න ඉස්සර මම ආයෙත් මතක් කරනවා මේ ස්ථානයේදී අපේ නාපෝලිය මාත් එක්ක ආපු මම ආපුසා කියන ගලාපුසා කියනවා නෙමෙයි ගොඩාක් දෙනකොට අවශ්‍ය කරන වරප්‍රසාද ලැබිලා තියෙන තැනක්. හේතුව තමයි මේ මෙතන තියෙන පඩි 28ක් තියෙනවා. ජේසුව අල්ල ගන්නවා. ජේසුව අඳුර ගන්න බැරි හින්දා ජුදාස්ව පාවිච්චි කරනවා ජේසුව අඳුර ගන්න. ජුදාස් ඉඹලා ජේසුව පාවා දෙනවා නායක පූජකයන්ට ගිහින් මරන්න. ඊට පස්සේ එකපාර මරන්න බෑ නායක පූජකයන්ට. අරගෙන යනවා හෙරෝද් ගාව. හෙරෝද් එකෙන්ම අවසර දෙනවා. මොකද හෙරෝද් පුංචි කාලේ ඉඳන්ම ජේසුව මරන්නම නමයි try කරේ. නමුත් හෙරෝඩ් විතරක් බෑ. තවත් අජෙක් හිටියා පිලාතු කියලා. පිලාතු ගාවට අරන් යනවා මරන්න අවසරයි. ඒ අරන් යනකොට පිලාතුගේ බිරිඳ රජින ඊට ඉස්සෙල්ලා මහා නරක හේනයක් දකිනවා. තමුන්ගේ ස්වාමියා අවනිශ්චිත තීන්දුවක් දෙන්න යන්නේ කියලා. එයා කියනවා මේ තීන්දුව දෙන්න එපා කියලා. නමුත් අරන් එනවා. එයා දන්නේ නැහැ මොකද්ද මේ තීන්දුව කියන්නේ. බිරිඳ දන්නේත් නැහැ. බිරිඳ කියනවා මොන හරි නරක තීන්දුවක් දෙන්න යනවා හෙට. ඒක දෙන්න එපා. මොන හේතුවද කියලා දන්නේ නැහැ. ඊට පස්වදා තමයි අරගෙන එන්නේ ජේසුව පිලාතු ගාවට මරන්න. ඒ නිසා තමයි පිලාතු අහන්නේ මේ මිනිස්සයා කරපු වැරද්ද මොකද්ද කියලා. වැරදි කියන්නේ බැරි හින්දා බොරු වැරදිදි පිලාතු ඉදිරියේ යොමු කෙරුවා. පිලාතු අහනවා ජේසුගෙන් මේ ඔයා කෙරුවද? ජේසුනේ මේ කට ඇරියේ. ඊට පස්සේ පිලාතු කියනවා ඔයාලට මෙහෙම මට එකපාර දෙන්න බෑ කියලා කසපහරල් ගහන්න කසපහරවල් 52ක් ගහන්න අවසර දෙනවා. ඔය 52 ගහලා මරන්න අවසර දුන්නේ නැහැ. අරන් ගිහිල්ලා ඊට සම උන්වහන්සේට කසපහරවල් ගහන්න. කසපහරවල් ගහලා පිලාතු ගාවට නැවත අරන් එනකොට උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් වැඩිච්ච ශ්‍රී රුධිරය තමයි මේ පඩිපෙළේ තැන්පත් වෙන්නේ 3 තැනක 0.4ක්. එතකොට ඒවල බලලා ඒක පිලාතු මෙහෙද හිටියේ කියලා. මෙහෙ නෙමෙයි හිටියේ. මේ තමයි එදා කොස්සන්තින මහාණ්ඩුකාරවරයාගේ රජමාලිගාව. මුළු මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණ විනාශ කරලා ක්‍රිස්තියානි ආගම කරගෙන යන උදව් කරපු මහා ආණ්ඩුකාරවරයාගේ රජමාලිගාව තමයි මේ. ඒතකොට එයාගේ අම්මර තමයි මම මුලින් මතක් කරුවා වතිකානුවේදී එයාගේ අම්මර තමයි දයන් වහන්සේ හීනෙන් කතා කරන්නේ. හෙලේනා මගේ පුතාගේ දේවල් මේ තැන්වල තියෙනවා අරගෙන එන්න. දෙවනාසි කියන්නේ මගේ පුතා දෙවනාසිගේ පුතාගේ දේවල්. එතකොට හෙලේනා යනවා හමුදාව පුතාගෙන් හමුදාව අරගෙන සුද්ධෝදේශයට සුද්ධෝදේශය කියලා කියන්නේ. ඒ හෙලේනා මුනිවරිය තමයි ජේසු ඉපදුණු තැන ලොකු පල්ලියක් නිර්මාණය කරනවා. ජේසුව මරපු තැන ලොකු පල්ලියක් නිර්මාණය කරනවා. හෙලේනා මුනිවරිය. ඒ නිර්මාණය කරලා තමයි මේ බඩු ඔක්කොම අරගෙන එන්නේ. මෙහෙට ගේනවා ඒ පඩි 28 ගලවලා ලී 20 ගෑලි ගලවලා ගෙනල්ලා ඔය සුද්ධෝ වස්තුන් අපි තවත් තැනක යනවා සුද්ධෝ වස්තු බලන්න. ඔය සුද්ධෝ දොරටුවේ තිබිච්ච වස්තුන් ඔක්කොම ගෙනල්ලා මේ හංගනවා. හමුදාව වෙනවා ජුදාදේශයෙන් ඒව නැවත අරගෙන යන්න. නමුත් ඒව අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒව හංගනවා. කාටවත් පේන්නේ නැතුව. ඊට පස්සේ තමයි මේවල ස්ථාපිත කරන්නේ. මේ පඩි නමස්කාර කරන්නේ දණිහෙන් යන්න තියෙන්නේ. දණිහෙන් යන්න බැරි අයට අනිත් පැත්තෙන් තියෙන පඩිපෙළ නගලා උඩම පඩිය ලේ බින්දුව තියෙනවා එකකින් බින්න පුළුවන්. එතකොට දැන් මම කීනින්ද දැන් ඕල යනවා දණිහෙන්. ලේව කාගෙන බඩ කාගෙන. ඒ අපේ විශ්වාසය නිසා. නමුත් මෙහෙට එන්නේ මේ රෝමෙට එන්නේ කතෝලික ආගම අය විතරක්ම නෙමෙයි. ගොඩාක් දෙනෙක් එනවා මේවා පරීක්ෂණ කරන්න. මේවා ඇත්තක්ද? මේවා සත්‍ය නැත්ද හොයන්න එනවා. නමුත් වගකීමකින් ඒවල සත්‍ය ඔප්පු කරලා තමයි මේ කොහොම සත්‍ය ඔප්පු කරුවේ කියලා මම අනිත් තැනකට ගියාම කියන්නම්. සත්‍ය ඔප්පු කරලා තමයි මේ පඩි මේවල තැම්පත් කරලා තියෙන්නේ. දණිහෙන් නමස්කාර කරලා. අපේ කකුල් අපිරිසිදුයි. ජේසුගේ කෙළබින්දත් හරි සුද්ධවන්තයි, සුද්ධයි. ඒ නිසා තමයි උන්වහන්සේ ජේසු වෙන්නේ. අපිට බෑ ඒ තත්ත්වෙ වෙන්න. නමුත් අපිට පුළුවන් ඒ ජේසුගෙන් සමාව ඉල්ල ගන්න. ඒ නිසා කිසිම දෙයකට බයක් වෙන දෙයක් නැහැ. විශ්වාසය පමණ අවශ්‍ය. දණිහෙන් නගින්න ওই පඩි 28 ඒ පඩියෙන් පඩිය ඉඹ බලන්න කී දෙනෙක් ওই පඩි ඉඹිනවද? අපි විතරක් නෙමෙයි හැම කෙනෙක්ම නිකන් ওই පඩිය ලේ බින්දු තැන් වල වීදුරුවකින් ආවරණය කරලා තියෙනවා. නිකන් හයිතලි මල බලන්න. නිකන්වත් දුඟදක් එනවද කියලා. තාම සුවඳයි. කවුරක්වත් ගිහලා විස බීජ මකන්නේ නැහැ. කවුරක්වත් ගිහලා සෙන් ගහන්නේ නැහැ. ඒක එහෙමමයි. ඒ නිසා තමයි මේ සුද්ධ රුධිරය කියලා
සීතු තීරය කියන්නේ. එහෙමනම් අපි විශ්වාසයෙන් අපි අතුල්ලෙමු. දණියෙන් යන්න බැරි අයට අනිත් පැත්තේ මම පෙන්නන්නම් පරිය තියෙනවා නැගලා උඩ එන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් බහැලා අර පැත්තේ යන්න මේ පැත්තෙන් බහින්න බඩු මුට්ටු මොන හරි තියෙනවා අරගන්න ඊට පස්සේ අපි යමු දවල්ට. ඉස්සර ඔයාලගේ තියෙන ප්‍රශ්න බර සහැල්ලු කරගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ සුද්ධව පරි නමස්කාර කරන්නේ. ඊට පස්සේ ඔයාලා ඇස් දෙකෙන් දකින්න ජේසුගේ කටු අතල ගහපු යන කුරුසේ කොටස් තව දේවල් තියෙනවා අපි ඒවා එතෙන්ට ගිහම බලමු. දැන් මේ සුද්ධව පරි නමස්කාර